ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනයේ මූලික පියවරත් කරන්නේ පෙරසකසුම් අංශය. පෙරසකසුම් අංශය තමයි දැන් ඔයාලා ඉන්නේ. ඒ අංශයේදී අපිට මූලික වශයෙන්ම කරන්නේ අපේ ස්වභාව ධර්මයේ තියෙන ඖෂධ, ඒ කියන්නේ ශාකමය කොටස් අපි මෙන්න මේ ස්ථානයට අරන් ඇවිල්ලා ඖෂධයට අවශ්‍ය විදිහට අපි නිර්මාණය කරනවා. එතනදී අපි ඖෂධයේ කොළ මුල් වගේ දේවල් අපි වෙන් කරලා අඳුනා ගන්න ඕනේ. දිවයින පුරා තිබෙන සියලුම සැපයුම් කරුවන්ගෙන් අපි ඖෂධ අරගෙන සහ අපේ ඔසුවියන් වලින් අවශ්‍ය අමුද්‍රව්‍ය අරගෙන වෛද්‍යවරුන් ත්‍රිත්වයේ අධීක්ෂණයේ ප්‍රමිතියට යුක්ත සහ නිවැරදි ඖෂධ හඳුනාගෙන ඒවා අපි නිෂ්පාදනයට සඳහා ගන්නවා. ඊට අමතරව මෙන්න මෙතනදී කැබිලි වලට සංස්කරණය කරනවා. පිටිපසින් පේන විදිහට අපි අතු වලින් කොළ ටික වෙන් කරනවා. අන්න ඒ වගේ දේවල් මෙන්න අංශය තුලින් සිදු වෙනවා. එතකොට මේ අංශයේදී විශේෂයෙන්ම අපි ඖෂධ දෙන්නවා ගැනීමේදී එක ඖෂධයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ කියන්නේ අමු කොළ වගේ ඒවා එකපාර ගෙන්න ගන්නවා. මොකද එහෙම නැති වුණොත් අපිට ඒ ඖෂධ ඉස්සරහට අරන් යන්න බෑ. ඒ මොකද දැන් ඒ ඖෂධ අපි නිෂ්පාදනයට එකවර නොලැබුණොත් අපිට බෑ මේකට කිසිම රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්න. මෙහි තියෙන විශේෂත්වය ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ තියෙන විශේෂත්වය තමයි අපි රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් භාවිතා නොකර කල් තියාගන්න වෙනවා. ඒක නිසා අපි පුළුවන් තරමක් අවශ්‍ය ඖෂධ අමු ඖෂධ එකවර ලබා ගැනීමට උත්සුක වෙනවා. එතකොට මේ අවස්ථාව ආවට පස්සේ ඒක යම් සංස්කරණයකට වෙලා අතු කැබිලි කපලා කොළ අරගෙන ඒවා ඉවත් කළා. ඊට පස්සේ ඉදිරි පියවර වලට යොමු කරනවා. ඊට අමතරව මෙම අංශයට ඉතා වැදගත්ම වන්නේ සැපයුම් අංශය. දිවයින පුරා සැපයුම් කරුවන් අපට අමු ඖෂධ මෙතනින් සපයනවා. එහිදී ඒ ඔවුන්ටත් දැනුමක් තියෙන්න ඕනේ ඖෂධ පිළිබඳ. මේ ආයතනයේ එන සමහර ඖෂධ ලොකු කාල ප්‍රමාණයක ඉඳන් ඖෂධ අරගෙන සැපයුම් කරගෙන ඉන්නවා. ඒතකොට ඒ වගේම ඔසුවියන් වලින් අපට අවශ්‍ය ඖෂධ අපේ ඔසුවියන් වලට කියලා ඔසුවියන් වලිනුත් අපි අරන් එනවා. එහෙම අරගෙන ආපු ඖෂධ සංස්කරණය කරලා තමයි අපි ඊළඟ අංශයට ලබා දෙන්නේ. එතකොට මෙන්න මේ අංශයේ සිදුවන්නේ මෙන්න මේ සිදුවීම තමයි.